අපි යමුද කුරක්කන් කැඳ එකක් හදන්න. බලමුකෝ එහෙනම් හදන විදිය. අද මම මේ කුරක්කන් කැඳයකට සමපිට්ටක් එකතු කරගෙන තමයි හදන්නේ. සම්පූර්ණයෙන්ම තවත් රස වෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කුරක්කන් පිටි ටිකක් වෙනම වාජනයකට දාගන්න. මම අද අරන් තියෙන්නේ මේ දෙන්නෙක්ට සෑහෙන්න. ඊට පස්සේ උණු වතුර චුට්ටක් එකතු කරලා මේක හොඳට දිය කරගන්න ඕන. මේ වගේ උණු වතුර ටික ටික එකතු කරලා ඔයාලට අවශ්‍ය වෙන තරමේ පේස්ට් එක හදාගන්න. ඊළඟට භාජනයක් ලිපේ තියාගෙන අඩු ගින්දරේ ඒකට වතුර චුට්ටක් එකතු කරගන්න. දැන් අර ඔයාලා වෙන් කරගත්ත සව් ටික මේකට එකතු කරගන්න. දැන් සව් ටිකට හොඳට වතුර උරා ගන්නකම් මේ විදිහට හොඳට නිකා ගන්න. සව් ටික අඩියාලන්නේ නැති වෙන්න හොඳට මේ වගේ හැඳලා ගන්න. දැන් මම සව් ටික උඩට තැම්බලා තියෙනවා. ඊළඟට ඔයාලා අර කලින් හදාගත්ත කුරක්කන් පේස්ට් ටිකෙන් මේකට චුට්ට එකතු කරගන්න. දැන් සව් ටිකයි කුරක්කන් මිශ්‍රණයයි මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ මම මේකට පොල්ටි මිශ්‍රණය එකතු කරගන්නවා. දැන් නැවතත් හොඳට හැඳ ගන්න ඕන. මම කුරක්කන් කැඳයකේ සුවඳ තවත් වැඩි කරගන්න පොඩි රම්පි කෑල්ලක් එකතු කරගන්නවා. රස අනුව ලුණු චුට්ටක් ඒක ඔයාලා කැමති ප්‍රමාණයෙන් එකතු කරගන්න පුළුවන්. දැන් මට අවශ්‍ය ප්‍රමාණයට කුරක්කන් කැඳයක ඇවිල්ලා තියෙන්නේ. මම මේ වෙලාවෙදි තමයි සීනි චුට්ටක් එකතු කරගන්නේ. සීනි වලට කැමති විදියට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ මම ලිප ඔෆ් කරලා තමයි සීනි ටික එකතු කරගත්තේ. මොකද නැත්තම් තව ටිකක් තිබ්බොත් කැටි කැන්න බලන නිසා වැඩි සීනි එකතු කරගන්නත් එපා. එතකොට වෙන අමාරුයි. ඔන්න අපේ කුරක්කන් සව් කැඳයක රෙඩි.